සිවිල් බුද්ධි පෙරමුණ මගින් පහුගිය කාලය පුරාවටම විශේෂ අනාවරණයන් රාශියක් අපි සිද්ධ කළා. මේ අනාවරණයන් අතර ප්‍රමුඛ ස්ථානයේ ගත්තා ලංකාවේ තියෙන වංචා දූෂණ, ඒ වගේම පොලිසිය අයුතු ලෙස තම බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් වූ ගැටලු, ඒ වගේම වාහන ඉස්සීම සම්බන්ධයෙන් වන ගැටලු, බැංකුවල ගැටලු, ඒ වගේම තවත් වංචා දූෂණ රාශියක් පහුගිය අවුරුදු ගණනාව පුරාවටම අපි මේක හෙළි කළා. ඒ හෙළි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සමහර අවස්ථාවලදී මට ත්‍රස්ස විමර්ශනයකකේ පවා නඩු දාන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. සමහර නඩු තියෙනවා මම පැමිණිල්ලක් දාලා එළියට ඇවිල්ලා ඒ දුන්නේ වොයිස් කට් එකට අදාළව නඩු දාපු අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වංචා දූෂණ ගැන කතා කිරීමේ අතුරු ප්‍රතිඵලය විදිහට තමයි මේක මට දකින්න පුළුවන්. එතකොට 2024 ජනවාරි 1 වෙනිදා මේ රටේ ඉතාමත්ම භයංකර, එහෙම නැත්නම් මේ රටේ සංචාරක ශේෂ්ත්‍රයේ වලපල්ලට යවපු සිද්ධියක් සිද්ධ වුණා. ඒ තමයි ශ්‍රී ලංකා පොලිසිය අනිති ලෙස බලය භාවිතා කළා සංචාරක ශේෂ්ත්‍රයේ සුවිශේෂී හෝටලයක් කඩා ඉවත් කරනවා. මේ තමයි සෝල් බීච් හෝටලය. සෝල් බීච් හෝටලේ වෙරළ තීරයේ කොළඹ වෙරළ තීරයේ තිබිච්චි මේ හෝටලය. මේ හෝටලය කඩා ඉවත් කරන්නේ වෙරළ සංරක්ෂණ අධිකාරියේ ඉල්ලීමකට නෙමෙයි. වෙරළ සංරක්ෂණ අධිකාරියේ ඉල්ලීමකට නෙමෙයි නම් කාගේ අවශ්‍යතාවයේ මතද? එදා දවසේදී මේ හෝටලේ කඩන අවස්ථාවේ 1000ක පමණ පොලිස් බලඇණියක් සහභාගී වුණා. අහල තියෙන පොලිස් ස්ථාන 7ක පමණ පොලිසිය නිලධාරීන් මේ හෝටලය කඩන්න ලෑස්ති වුණා. හෝටලය කඩන්න ආවා. ඒ වගේම තමයි නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ඒ වගේම OICලා ගණනාවක් කැරලි හමුදාවත් එක්ක තමයි මේ හෝටලය කඩන්න, එමෙ නැත්නම් මේ සෝල් බීච් හෝටලය කඩා දැමීම සඳහා මෙතෙන්ට ආවේ. දැන් අපි බලමු ඇයි මේ සෝල් බීච් හෝටලය කඩන්න කාටද අවශ්‍යතාවය තිබ්බේ? මේ හෝටලේ ආසන්නයේම තවත් හෝටලයක් තියෙනවා. එකක් නෙමෙයි, තව හෝටල් ගණනාවක් තියෙනවා. මේ හෝටල් කිහිපයක අයිතිය තියෙනවා එවකට යුද හමුදාපතිව හිටපු ශවේන්ද්‍ර සිල්වා මහතාට. එතකොට අපි දන්නේ නැහැ ශවේන්ද්‍ර සිල්වා මහතා කෙලින්ම පොලිස්පති වෙච්ච දේශබන්දුට මේ සම්බන්ධයෙන් ඕඩර් එකක් දීලා මේ දැනුම් දීම කළාද කියලා. කෙසේ නමුත් මේ හෝටලේ කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට මුලින්ම කතා කළේ අපි. මේ රටේ අගතියටපත් වෙන අවස්ථාවක් තියෙයි නම්, මේ රටේ ජනතාවට යම්කිසි අගතියක් වෙනවා නම්, කෝටි ගණනාවක් යට කළා හදපු අතිසුන්දර හෝටලයක් මේ විදිහට කඩලා ඉවත් කරන්න තරම් මිනිස්සු පොලිසිය නිහීන වුණා නම් ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ වගකීම පැහැදිලිවම සිවිල් ක්‍රියාකාරිකයන්ට තියෙනවා. යම් කිසි ගැටලුවක් ඇති වෙලා තියෙන නම් කරන්න ඕනි ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක, ලෝ ඇන්ඩ් ඕඩර් එකට යන එක. මෙතන සිවිල් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් වෙරළ සංරක්ෂණ අධිකාරියේ අනුමැතියක් නැතුව තියෙන නම් කරුණාකරලා අධිකරණයට ගිහිල්ලා අධිකරණ නියෝගයක් ගන්න ඕනි. අධිකරණ නියෝගයක් නැතුව මේගොල්ලෝ මේ හෝටලේ කඩලා දැම්මා. මේ පොලිස් බලඇණිය, එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එතකොට දෙහිවල ගල්කිස්සේ කොට්ටාසේ බාර OIC නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායම. එතකොට මේක හරියට අර LTT බංකරයකට පොලිසියෙන් පනිනවා වගේ තමයි මේක පැන්නේ. හැබැයි අවසානයේ නීති ඉෂ්ට වෙලා තියෙනවා. ගරු අධිකරණයට අපි හිසනමා ආචාර කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ නව රජය මෙන්න මෙව්ව තමයි නියම ආණ්ඩු කියන්නේ. මෙච්චර කාලයක් තිබිලා තිබ්බේ පාණ්ඩු වෙනුවට දැන් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. ඒ ආණ්ඩුවේ නියමිත ආකාරයට නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් හිසනමාචාර කරනවා ජනාධිපතිතුමාට. මේ ජනාධිපතිතුමා නොහිටින්න මෙන්න මේ වගේ පහුගිය කාලේ සෝල් බීච් වගේ, ඒ සෝල් බීච් කඩා දැමීම වගේ අපරාධ රාශියක් කාලේ වැලි තලාවෙන් වැළලෙන්න තිබිච්ච අවස්ථාවක් දැන් මේ රජය ආපු නිසා නියමිත ආකාරයට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔබට දැනුම් දෙන්න ඉතාමත්ම කැමති ඊයේ දවසේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නියෝගයක් ලබා දුන්නා. මෙන්න මේ සෝල් බීච් කඩා දැමීම සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නවා කියලා. එතකොට මීළඟ නඩු දිනය වග උත්තරකරුවන්ට විරෝධතා ඉදිරිපත් කරන්න 9 වෙනි මාසේ 4 වෙනිදාට දුන්නා. ඒ වගේම
ලබන අවුරුද්දේ ජනවාරි 26 වෙනිදා මේ නඩුව අහන්නත් ඊයේ දවසේදී ශේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා දුන්න අපිට ඉතාමත්ම සතුටුයි මේ අධිකරණයේ ලබා දුන්න නියෝගය සම්බන්ධයෙන්. මොකද මේක වැරද්දක් කියලා මුල්ම වතාවට මේ රටේ ජනතාවට හෙළි කළේ අපි සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට මේක දැක්කා. එදා දවසේ සංචාරක ක්ෂේත්‍රයට මරු පහරක් එල්ල වෙච්ච අවස්ථාවක්. හරියටම ජනවාරි 1 වෙනිදා ඕනෙම තැනක වැඩල්ලන්නේ පහන් පත්තු කළා, මල් පූජා කළා, කිරිබත් කාලා. අඩුම තරමේ දෙහිවල පොලිසියට කිරිබත් කන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. පාන්දරම හරියට අර පහන් පත්තු කරන වෙලාවට කිරිබත් කන වෙලාවට පොලිසිය 1000ක් විතර ඇවිල්ලා මෙන්න මේ හෝටලේ කඩනවා. මොන තරම් තුච්ච වැඩක්ද මේ මිනිස්සු කළේ. එතකොට නීති අතරගෙන ක්‍රියා කරපු අදම පොලිස්පතිවරයාගේ වියරුව සම්බන්ධයෙන් අපි ඒ දවස්වල දිගින් දිගටම දැනුවත් කළා. ඒ දැනුවත් කිරීමේ අතුරු ප්‍රතිඵල අපිටත් හම්බුණා. ඒ ගැනත් ඉතින් බොහොම කනගාටුවක් ඇති වෙලා තියෙනවා. හැබැයි දැන් නීතිය නියමිත ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මේ රජයට පින් සිද්ධ වෙන්න දැන් දෙයනේ කියලා මේකේ නඩුව අහලා කරුණාකරලා ටිරාන් අලස් ප්‍රමුඛ එදා දවසේ මේ සිද්ධිය ටිරාන් අලස් දැනගෙන හිටියේ නැහැ කියලා කියන්න බෑ. පොලිස්පතිවරයා කිව්වොත් අනේ මම දන්නේ නැහැ කියලා මොන කුණුහරුප කතාවක් වෙන්න පුළුවන්ද ඒක? පොලිස්පතිවරයාගේ නොදැනුවත්කමින් මේ විදිහේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද? ඒ වගේම තමයි මීට ඒ සිද්ධිය වෙන්න දින 3කට විතර කලින් යනවා මේකේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික සම්පත් අත්තඩගේ මහත්මයා පොලිසියට ගියපු වෙලාවේ පොලිසියෙන් දැහැ ගන්නවා අර වෙරළ සංරක්ෂණ අධිකාරියෙන් ලබා දුන්න අවසර ලබා දුන්නේ ලිපිය. ඊට පස්සේ මේ අදම පොලිස්කාරයෝ මේ ලිපිය හංගනවා. හංගලා ඉවරලා තමයි මේගොල්ලෝ ප්ලෑන් එක අදින්නේ මේ හෝටලේ කඩා දැමීම සඳහා. ඒකේ සියලු දේවල් අපි සමාජගත කළා. ඒකට ප්‍රතිවිරුද්ධව වෙනම කැම්පේන් එකක් පොලිසියෙන් අරන් ගියා. ඒ කැම්පේන් එකත් මේ වෙන විට පරාද වෙලා තියෙනවා. දැන් යුක්තිය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. යුක්තිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. සෝල් බීච් නඩුව දැන් ඇහෙනවා. එහෙමනම් දේශබන්දු දෙවෙනි වතාවට හිරගත වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ගල්කිස්ස බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ වගේම එහි OIC විදියට කටයුතු කරපු ඒ සියලුම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි. අඩුම ඒ විතරක් නෙමෙයි මේ වැටලීමට සහභාගී වෙච්ච සියලුම පොලිස් නිලධාරීන්ටත් උත්තර බඳින්න වෙයි කියන එකත් මේ අවස්ථාවේ මා කියා සිටිනවා.